ඔන්න හොඳයි යාළුවනේ අපිත් අලුත් වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඉතින් මේ තමයි කොත්තුමි එකකින් නූඩ්ලස් එකක් හදන හැටි. ඉතින් අපි හැමදාම එකම විදිහට හදන්න බෑනේ. රසත් වෙනස් වෙනවා. අපි හැමදේම රස වෙනස් කර කර කන්න ඕනේ. ඒක තමයි අපි ආස විදිහට ඉන්න ඕනේ. හැමදේම වෙනස් වෙන්නත් ඕනේ. ඉතින් මම මේ වගේ නූඩ්ලස් එකක් හැදුවා. ඉතින් අපි බලමු මේ නූඩ්ලස් එක කොහොමද හදන්නේ කියලා. හැබැයි මේ හදපු විදිහ නම් මට මාරම රසයි. ඉතින් ඔයාලගේ රස රෙසිපිය නම් කොහොමද දන්නේ නැහැ. මට නම් මේක මාර රසයි. ඉතින් සැරට තමයි යාළුවනේ හදාගත්තේ කොත්තුමි එකකින්. අපි බලමු මොනවාද මේකට ඕන කරන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ කොත්තුමි නූඩ්ලස් එක. මේක හොඳට වතුරෙන් තාඹ ගන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ කොත්තුමි පැකට් එකේ තියෙනවා යාළුවනේ මේ තෙල් මෙව එකක්. ඉතින් ඒක මම තාච්චියට තමයි මෙන්න මේ වගේ චුලි තාච්චියකට දාගත්තේ. ඉතින් ඒ දැම්මට පස්සේ ගෙදර තිබ්බ යාළුවනේ chili paste ටිකක් මම ඒකෙනුත් චුට්ටක් ඉතින් රස වැඩි වෙන්න ඕන හින්දා දාගත්තා. ඔයාලා තියෙනවා නම් දාන්න නැත්නම් කැලේ මිරිස් සහ සීනි චුට්ටක් එකතු කරගන්න. ඒකත් ඊටත් වැඩිය රසයි. ඉතින් මේ තියෙන්නේ සුදු ලුණු. ඉතින් මේ සුදු ලුණු එක තමයි මම මේ අර මේ තෙලට දාගත්තේ. තෙලට දාගත්ත කියන්නේ යාළුවනේ නූඩ්ල්ස් පැකට් එකේ තියෙන අර තෙල් පැකට් එක. ඉතින් මේ තියෙන්නේ ලුණු. ඉතින් ඊට පස්සේ අන්තිමට මම චූටි ලුණු කෑල්ලක් අරගෙන මෙන්න මේ විදිහට දාගත්තා කොච්චිත් එක්ක. මොකද මම ස්පයිසි සැරට කන්න කැමති කෙනෙක්. ඉතින් ඒ හින්දා මම ඒකට කොච්චි ටිකකුයි කඩපිංච චුට්ටකුයි චූටියට කපලා මෙන්න මේ විදිහට ඇඩ් කරගත්තා යාළුවනේ. ඊට පස්සේ මේ තියෙන අර තම්බාගත් නූඩ්ලස් එක. ඉතින් මෙන්න මේකත් අතරතුරේ මම මෙහෙම කවලම් කරගත්තා. ඊට පස්සේ යාළුවනේ ওই නූඩ්ල්ස් පැකට් එකේ තියෙනවනේ චූටි පැකට් එක. තෙල් පැකට් එක නෙමෙයි අනිත් පැකට් එක. ඉතින් ඒ අනිත් පැකට් එක මෙන්න මේ නූඩ්ල්ස් එකට අන්තිමට කවලම් කරගන්න. ඉතින් මේ ඔක්කොම ටික කවලම් කරලා වතුර වගේ චුට්ටක් තියාගන්න යාළුවනේ. මේ වේලම ගන්න එපා නූඩ්ලස් එක. එතකොට හරිම රසයි. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න, කාලා බලන්න. හරිම රසයි මේක මට නම්. ඉතින් මම තෙල් මුකුත් අනම්මනම් කිසිම දෙයක් දැම්මේ නෑ. ඒ තෙල් පැකට් එකේ මේ නූඩ්ල්ස් පැකට් එකේ තියෙන අවශ්‍ය ද්‍රව්‍ය ටික විතරයි දැම්මේ. අමතරව ගත්තේ ලුණු, කොච්චි, කෑලි මිරිස් විතරයි. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේ වගේ තවත් අලුත් රෙසිපියක් අරගෙන මම ආයෙමත් එන්න. අනේ යාළුවනේ පොඩි උදව්වක් වශයෙන් අනිවාර්යෙන් subscribe බටන් එකත් අනිවාර්යෙන් ක්ලික් කරගෙනම යන්න. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්නම්. සුබ දවසක්. ආයෙමත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන මම ආයෙමත් එනවා. එහෙනම් යාළුවනේ මම ගිහිල්ලා එන්නම්. subscribe බටන් එකත් ක්ලික් කරගෙන යන්න අමතක නම් කරන්න එපා.